පින්වත්නි අදිෂ්ඨාන කරන්න හැමදාම උදේ පාන්දරට දවසේ පළවෙනි කාය කර්මය කරන්න හොඳ බුද්ධ පූජාවක් පූජා කරන එක. ඒක කරනකොටම තමන්ගේ සීලයේ අඩුපාඩුවක් තිබුණත් හරි ප්‍රතිපත්තියේ අඩුපාඩුකමක් තිබුණත් හරි මොකද වෙන්නේ මේක හැමදාම වමනාවෙන් කරනකොට දන්නේම නැතුව අර අඩුපාඩුවක් මගේ ඇරෙනවා. අර බුද්ධ පූජාව පූජා කිරීම තුළින් දවසින් දවස බුදුහාමුදුරන්ට ආසන්න වෙනවා එතනට. එතකොට එයා බුදුහාමුදුරන්ට ලං වෙන්න මනසින් බුදුන් දකිනවා. ඒ වගේම එතනට ප්‍රතිපත්තියට තව තව ලං වෙන කෙනෙක් බවට පත් වෙන බුදුරජාණන් නිසා අර පූජාව තියෙනවා දිට්ඨ ධම්ම වේදනීයයි. මේ ආත්ම භාවයේදීම ආනිසංස ලැබනවා. ඒ බව බුදුහාමුදුර දේශනා කරනවා යමෙක් අරියටගේ මඟ ප්‍රතිපදාවේ යමින් අරියටගේ මඟ ගිය ඇත්තන්ට පූජා කරනවා නම් අන්න ඒක දිට්ඨ ධම්ම වේදනීය ආනිසංසයි කියලා. ඒ කියන්නේ ඔය